කුසියේදී දිවි පිදුවා මා ගලවන්නට ලී දහරා ගලා ගියා මා මුදවන්නට. සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම. අපි කවුරුත් ශුද්ධ වූ වචනයේ දානියල් කියන චරිතය හොඳින් හඳුනනවා. දානියල් පොත කියවන විට අපි දකිනවා ඔහු ඉතා උතුම් පවුලකින් පැවති ආපු කෙනෙක් කියා. නමුත් ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතයේ ගොඩක් පීඩාවලට මුහුණ දීලා ඔහුවත් ඔහු සමග සිටින පිරිසත් නෙබුකඩ්නේසර් රජතුමා විසින් පර්සියාවට වහලුන් ලෙස කැඳවාගෙන යනවා. උතුම් තැනකින් වහල් භාවයට ඔහු වැටෙනවා. ජීවිතයේ බොහෝ පීඩාවලට මුහුණ දීමට සිදුවුවත්, ජීවිතයේ වෙනස්කම් බොහෝමයක් සිදුවුවත්, ඔහු ස්වාමින් වහන්සේ සමග තිබූ බැඳීම වෙනස් කළේ නැහැ. දේව කැමැත්තට අනුවම ජීවත් වුණා. උන්වහන්සේට කැප කළ ජීවිතය එලෙසම පවත්වාගෙන ගියා. වහලෙක් ලෙස පහතටම ඇද වැටී සිටි අවස්ථාවේදීත් ඔහු දිනකට 3 වරක් ස්වාමින් වහන්සේ ඉදිරියේ දන නමමින් යාඥා කළා. ඔහුගේ විශ්වාසවන්තකම නිසා ඔහු ප්‍රශ්න කරදර මධ්‍යයේ කොඳුරපු නැති නිසා අධෛර්යයට පත් වෙමින් අන් අයවත් අධෛර්යයට පත් නොකරපු නිසා දෙවියන් වහන්සේ ඔහු වටා වාතාවරණය එසේ තිබියදීම දානියල්ව උසස් කර තැබීමට කටයුතු සූදානම් කළා. අද අප අවට තිබෙන වාතාවරණය හමුවේ අපි කී දෙනෙක් වෙනස් වෙලාද? හොරකම් නොකරපු අය හොරකම් කරන්න පටන් අරන් නැද්ද? වංචා නොකරපු අය වංචාවන් කරන්න පටන් අරන් නැද්ද? ලෝභ නැති අය ලෝභකමින් ඉතුරු කරන්න පටන් අරන් නැද්ද? වචනය තියන්න පුරුදුව සිටි අය තමන්ගේ වාසියට වචන වෙනස් කරන්නේ නැද්ද? අනුන් ගැන සිතන්න පුරුදුව සිටි අයත් මමත්වයට දැන් ඉඩ දෙන්නේ නැද්ද? දෙවිඳුන් කෙරෙහි තද විශ්වාසයෙන් සිටින අය දෙවිඳුන් කෙමින් අවිශ්වාස කරන්න පටන් අරන් නැද්ද? රජ ගෙදරින් කෑම ලැබුණත් දානියල් දේව කැමැත්ත නිසා ඒ වාද ප්‍රතික්ෂේප කළා. මෙලෙස ඔහුගේ ඒ කීකරු කමදුටු දෙවියන් වහන්සේ දානියල්ව ඔසවා තබන්න කටයුතු කළා. රට පාලනය කරන තරම් උසස් තනතුරකට. දානියල්ගේ හතුරෝ දානියල් ගැන වැරදි හොයන්න පටන් ගත්තා. ඔවුන්ට කිසිම වරදක් හොයාගන්න බැරි වුණා. ඔවුන් කතාවෙන් නැති මෙයාගේ කිසිම වරදක් නැහැනේ. ඔයගොල්ලන් වටේ ඉන්න අය ඔයගොල්ලන්ට ඊර්ෂ්‍යා කරලා වැරදි හොයන්න පටන් ගත්තොතින් ඔබ ගැන මොනවා කියාවිද? මෙයා ගැන කියන්න කිසිම වරදක් නැහැනේ. 100%ක්ම දෙවියන් වහන්සේ ඉදිරියේ නිර්දෝෂී යහපත් පුද්ගලයෙක්නේ කියා කියයිද? නැත්තම් වැරදි ලයිස්තුවක් ලියයිද? ඒ ගැන මම දන්නේ නැහැ. ඔබ ඔබේම සිතින් අසා බලන්න මා ගැන අනිත් අය කොමක් කියනවාද කියා. දානියල් ගැන කිසිම වරදක් සොයා ගන්න බැරි වූ නිසා ඔවුන් දේව වන්දනාවට චෝදනා කරමින් දානියල්ව සිංහ ගුහාවට දැමීමට කටයුතු කළා. නමුත් දෙවියන් වහන්සේ නොදැනුවත්ව උන්වහන්සේට පක්ෂපාතිව සිටින අපි කිසිම කෙනෙකුට නපුරක් නම් සිද්ධ වන්නේ නැහැ. දෙවියන් වහන්සේ සිංහයන්ගේ පවා කටවල් වැසුවා. මේ ගැන සහතිකයක් ශුද්ධ වූ බයිබලයේ ද්විතීය නීති සංග්‍රහයේ 31 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ අපි දකිනවා.
ඔබට පෙරටුවෙන් යන්නේ සමිදානන් වහන්සේය. උන්වහන්සේ ඔබ සමග වැඩ සිටින සේක. ඔබ අතරමන් නොකරන සේක. ඔබ අත් නොහරින සේක. බියනවන්න නොකැලවෙන්න. ඉතාමත් අභියෝගාත්මක කාලයක් තුළින් අපි ගමන් කරන්නා වූ මෙවැනි තත්ත්වයක් යටතේ මෙම වචන ඔබට ශක්තියක් වේවියයි මම විශ්වාස කරනවා. ඔබ සැමට දේව පිහිටයි. ආදරේ ජේසුස්